පාස්කු ප්‍රහාරය සම්බන්ධ ශානිලා රවීලා ගැන මං ඉඳලා තියෙන පොඩි වැරදි වැටහීමක් ඇත්තටම. මේ මම හිතුවා ඇත්තටම ওই ශානිලා රවීලට ඔය පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙර දිනවලදී දැනුම් දුන්නාම එයාලා මේක ගණන් ගත්තේ නැත්නම් අර හේමසිරි ප්‍රනාන්දුද කොහෙද කිව්වා ආරක්ෂක අපි ගහනවා බව දැනන් ඉඳී එහෙම එච්චර මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ කියලා. ඒ කියන්නේ සහරාන් ගැන ලොකුවට දන්නේ නැතුව ඒක නිසා මේක මගේ වුණා කියලා තමයි ඇත්තටම මං හිතන් ඉඳී. හරිද? හැබැයි ඊ චමදිගත් එක්ක අර බුදු පිළිම කඩපු ඒ අන්තවාදීන් අල්ලලා දුන්න සහරාන් වෙඩි තියපු පුද්ගලයා ඉන්නේ. එයාගේ ඉන්ටර්විව් එක බැලුවා. ඒකෙත් තමයි මට තේරුනේ මේ සහරාන් ගැන ශානිලා A to Z සියල්ලම දැනන් ඉදියා කියලා. මම මේ නිකන් කියන එකක් නෙමෙයි. බලන්නකෝ මේ මුලින්ම මේ පුපුරන ද්‍රව්‍ය අල්ලපු දවස. ඒ කියන්නේ 2019 ජනවාරි 17 18 ඔන්න ඔය කාලෙදී. බලන්නකෝ මේ ඒ නිවුස් එක. අතවිල්ලුව මංගලපුර කරඩිපුවල්හි ලැක්ටෝවත්ත නමින් හැඳින්වෙන ප්‍රදේශයේ නිවසක් ආශ්‍රිතව වළදමා තිබියදී පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක් සහ ඒවා පිපිරවීමට අවශ්‍ය ඩෙටනේටර් 100ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ සිය බහරයට ගනු ලැබුවා. එම පුපුරන ද්‍රව්‍යද සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු පසුගිය සමයේ මවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයේදී හඳුනාගත් පුද්ගලයන්ද වනවා. ඉකුත් දෙසැම්බර් මාස අවසාන සතියේදී මවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි සිදු කිරීම පිළිබඳව කඩිනමින් සොයා බලා නීතිමය පියවර ගැනීමට අග්‍රාමාත්‍යවරයාගේද උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණා. එහිදී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර තවත් 2 දෙනෙකු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටියා. ඔවුන් දෙදෙනාකින් අයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ වාලච්චේන ප්‍රදේශයේදී. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගැනුණු අතර එලෙස අත්අඩංගුවට පත් දෙදෙනා පිළිම වන්දනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අන්තවාදී අදහස් දරන්නන් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණා. වනත්විල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සොයාගත් පුපුරන ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලැබී තිබුණේ එලෙස අවසන් වරට අත්අඩංගුවටගත් සැකකරුවෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී. පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක් සමග පිපිරවීම් 100ක් සිදු කිරීමට හැකියාව ඇති ඩෙටනේටර් 100ක්ද එම ස්ථානයේම තිබී සොයා ගැනීමත් සමග ඒවා කෙබඳු ආකාරයක විනාශයක් සිදු කිරීමට සැලසුම් කර තිබුණේද යන්න පිළිබඳව මෙම පරීක්ෂණවලදී අවධානයට යොමුව තිබෙනවා. එමෙන්ම මෑතකදී විදේශයකින් ගෙන්වා කුමන අරමුණකින් මෙලෙස සංගවා තිබුවේද යන්න පිළිබඳව විමර්ශන සිදුවන අතර අත්අඩංගුවට පත් සැකකරුවන් සිව් දෙනා දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයට පත් කර තිබෙනවා. දැක්කද? හිතන්නකෝ. ඒ කියන්නේ පුපුරුම් 100කට වැඩිය පුපුරවන්න පුළුවන් බඩු මෙයාලා ගාව තිබිලා මෙයාලා අල්ලගෙන තියෙනවා. CID එක අල්ලගෙන තියෙනවා. ඔයාලා දන්නවද? මෙතනට ශානිලා ওই CID එකේ ලොකු ලොක්ක ඔක්කොම ඇවිල්ලා තියෙනවා. මේක ඔක්කොම කරලා තියෙන්නේ සහරාන් කියලා දැනගෙන ඉඳලා තියෙනවා. බලන්නකෝ මේ අර ඉන්ටර්විව් එකේ ඒ පුද්ගලයා කියන කතාව මේක එකින් එක බලමුකෝ අපි. डीएजी पासानी साने बेर अतंतावा शानी बेसे शानी मगताव कोहर दावे लैपटॉप अतटावा शानी लैपटॉप में लैपटॉप अतरावा ඔයා හිටියා ඒක ශානි CID ලොක් එතකොට හරි ඊට පස්සේ ශානි මොකද කළේ ශානි එලා තවක මහතේ තව එස් මහතේ කුතාවා කවුද එයා දන්නේ නැද්ද දන්නේ නම දන්නවා වශයෙන් දන්නවා ශානි අබේසේ කරාවා ඇවිල්ලා එයාත් එක්ක ජීපී ගාව එයාත් එයාවිල්ලා ඔක්කොම නිරීක්ෂණය කරා මෙයාලා ප්‍රෙස් එකේ ඇතුළේ තිබ්බා ලිස්ට් එකක් කාගේද මුෆිස් ගේ ඔව් ඒක තිබුණා අර බෝම්බ හදන දාන ප්‍රමාණය ඔක්කොම ඒක කුඩුවක් විතර තිබුණේ නැහැ එතන එක කුඩු වර්ගයක් තිබිලා කියලා ASP මත ඇහුවා මේ කවුද ලියුවා කියලා ශාදි කිව්වා ශාහිද් නම එක දෙනෙක් නම කිව්වා දින එක නම කිව්වා ඊට පස්සේ මේ අනිත් කුඩු කොයි තියෙන කියලා ඇහුවා එමු දන්නේ නැහැ කිව්වා හරි කියලා ඒ කියන්නේ බෝම්බයක් හදන්න පුළුවන් ලැයිස්තුව මේ පර්ස් එකේ තිබුණා ඒ එක කුඩු වර්ගයක් නැහැ දැන් මිනිහා කිව්වා ඒතර එක ගැන දන්නේ නැහැ කිව්වා දැන් මේ ප්‍රශ්න කරනකොට ශානි අබේසේකර හිටියා ඕකේ හරි එයා හිටියා මන්ද එයා ඉන්නති එයා කොහමද ආවතට කොහොමද එතනට ආවා එතනට ආවා ශානි වාත් එක්ක කතා කළාද නෑ කතා කරේ නෑ කතා කරේ නෑ ශානි මුකුත්ම ඇහුවේ නෑ හරි ඊට පස්සේ ඔක්කොම බඩු බණ්ඩ ඔක්කොම කොළඹට ගෙනිච්චා හරිද? දැන් බලන්නකෝ මේ අර නිවුස් එකේ මං හිතන්නේ මෙන්න මේ ජීප් එකේ එන්නේ මේ එන්නේ මේ ජීප් එකේ එන්නේ ඔය කියන ශානිලා ඔය කට්ටිය තමයි ඔය එන්නේ මේ කියන විදියට. දැන් මේක කලේ සහ මේකේ ප්‍රධාන මහමොලකරු මේ බුදු පිළිම කැඩීම මේ බෝම්බවල අයිතිකාරයා මේක සියලු දෙනා මහමොලකරු සහරාන් කියලා CID එක දැනන් ඉඳලා තියෙනවා. ඔයාලා දන්නවද ඒක? මේ ජනවාරි අහලා බලන්නකෝ මේ ඊටම සම්බන්ධව වැඩ කරේ. ඔව්. මේ කට්ටිය හොයනවා ඕව බගාලා. මට ලැප්ටොප් අතේදී මාර්සිය මාතේ ෆොටෝ එක පෙන්නුවා. කාගේද? සහරාන්ගේ. මාර්සිය මාතේ? මෙන්න මෙයා අවුරුද්දනද කියලා ඇහුවා. මං ගොනේ ඇස දඳුරන නැහැ කියලා. මෙයා තමයි ඔක්කොම පිටපස්සින් කියලා එයා කිව්වා මට. ඒ කියන්නේ පෙබරවාරි මාසේ 17 වෙනිදා 16 වෙනිදා ලැක්ටවත්තේදී IP මාරසිංහ CID එකේ සහරාන්ගේ පින්තූරේ පෙන්නලා මෙයා දන්නවද මෙයා තමයි මේ ඔක්කොම පිටපස්සින් ඉන්නේ කියනවා. ඒතර CID එක ඒ වෙනකොටත් ඔක්කොම දන්නවා. මේ මාවනැල්ල බුදු පිළිම කඩපු මේ ඔක්කොම පිටපස්ස හිටිය සහරාන් කියලා දන්නවා. දැනගන්න ඉඳන් පෙන්නන්නේ. මේ එකපාර ගහ බෝම්බයක් නෙමෙයි. හරි කියනවා ඉතින්. එයා මට නම් කියවන්නේ මෙයා ගොඩක් කල් මාළේ ඉඳලා තියෙනවා කිව්වා. මම මට දන්නේ නැහැ දැකලා නැහැ කිව්වා. මාවනැල්ල ඉඳලා තියෙනවා. සහරාන්. ඒ කියන්නේ CID ඔක්කොම තොරතුරු හොයාගෙන ඉඳලා තියෙනවා. හොඳයි තියෙනවා. ඒ කියන්නේ ශාන්ලා තොරතුරු දන්නවා. හරි. දන්නවා. දන්නවා කියන බෑනේ කට දන්නේ කියන බෑ. දැක්කද?
ඒ කියන්නේ එතනදි CID එක පෙන්නලා තියෙනවා මෙයාව සහරාන්න අඳුරනවාද කියලා. එතකොට මේ A to Z CID එක විශේෂයෙන්ම මේ ශානිලා ඔක්කොම දැනන් ඉඳලා තියෙනවා මේකේ සම්පූර්ණ මහමොලකරු ඉන්නේ මේ සහරාන් කියලා. එතකොට මේක දන්නේ නැහැ. අනේ එයා පව් එයා මෙහෙම ගහයි කියලා හිතන්නේ නැහැ කියලා එකක් නැහැ. හොඳේ. හිතන්නකෝ මේ පෙබරවාරි තව මාස දෙකකින් තමයි පුපුරවන්නේ. එතකොට බලන්නකෝ එතකොට මේ පුද්ගලයාට වෙඩි තියෙනවා. දැන් මේ ඉන්න මේ බුදුපිලිම කඩපු අයව අල්ලලා දුන්න මේ කතා කරන පුද්ගලයාට වෙඩි තියෙනවා ඔළුවට නිදාගෙන ඉන්නකොට. බලන්නකෝ ඒකත් අහලා. ඉත තිව්වේ ඔළුවට තිබ්බ මෙහෙ පිට වුණා. වෙඩි කීයක්ද? එකයි. වෙඩි එකක්. මේ කොහෙද ඇදේදිද? ඇදේද. වානිදි. නිදි. මොකුත්ම දන්නේ නැහැ. අයිසිකලෙන් දෙන්නෙක් ආවා. ඔව්. ඒක කවුද? වයිෆ්ද කිව්වේ? නෑ. ඒක පස්සේ සේරිකන් දැන් හොයාගත්තා. දැන් ඔන්න දෙන්නෙක් ඇවිල්ලා වෙඩි තියලා යනවා ඇඳේදී. ඔයාලා දන්නවද? මේ මනුස්සයාට වෙඩි තියන්න සහරානුත් ඇවිල්ලා තියෙනවා. අර නෑ කියපු සහරානුත් ඇවිල්ලා තියෙනවා. හොයාගන්න බෑ කියපු සහරානුත් ඇවිල්ලා තියෙනවා. අහලා බලන්නකෝ. ඒතර කී දෙනෙක්ද ඔක්කොම ඇවිල්ලා ටීම් එක? 5 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඉතුරු 3 දෙනා කවුද? සහරාන් සාදික්. ඕ සහරානුත් ඇවිල්ලා. සහරාන් ෂාදික් සාහිද්. ඒතර මේ ටවුන් ඉඳලා තියෙනවා. මේ CID එකට හොයන්න බෑ කිව්ව ෂාහිද් සාදිකුත් මේ මාවනැල්ල ටවුන් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් 19 දිනේ බුදු පිළිම කැඩුවා හරිද 17ක් ඇල්ලුවා ෂාහිඩ් සාදික් අල්ලන්න බැරි වුණා මාරසිංහ මහත්තයා IP ලැප්ටොප්පේදී අහනවා මෙයා පින්තූරේ පෙන්නලා මෙයා තමයි පිටිපස්සේ ඉන්නේ සහරාන් අයා අඳුරනවද කියලා හැබැයි CID එකට ඒ තුන් දෙනා අල්ලන්න බැරි වුණා හැබැයි ඒ තුන් දෙනා මාවනැල්ල ටවුන් එකට ඇවිල්ලා බයිසිකලයක ඉල්ලාමුයි කවුද මිල්ලානුයි ගෆූරුයි වල වාට වෙඩි තියලා තියනවා කොහොමද ඒ කියන්නේ අර බුදු පිළිම කඩපු එකේ මහා මොලකරු දෙන්න ඇල්ලුවේ නැහැ. ඒ දෙන්නවත් අතෑරුණා. ඊට පස්සේ සහරාන්වත් අතෑරුණා. ඒ තුන් දෙනාම ඇවිල්ලා තියෙනවා මේ මනුස්සයර වෙඩි තියන අර දෙන්නම එවලා තියෙන්නේ ටවුන් එකේ ඉඳලා මිෂන් එක කරලා තියෙන්නේ. එතකොට කවුද CID එකට මේ මනුස්සයා ඔත්තු දුන්නා කියලා කියන්නේ නැත්තේ සහරාන්ට. හොඳ ප්‍රශ්නයක් නේ. බලන්න කවුරු වෙන්න පුළුවන්ද කියලා සැක කරන්න පුළුවන්. මේ අහනවා. අහලා බලන්න චමිතිතු මේක අහනවා. ඔපරේෂන් එක ටවුන් එකේ ඉඳලා වාට වෙඩි තියෙන එක එතකොට දැන් කොහොමද ශහරානුයි ෂාහිඩුයි සාදිකුයි දන්නේ ලැක්ටොවත්ත ගැන ඔත්තු දුන්නේ ඔයා කියලා කවුද කිව්වේ ඒක නම් මන් දන්නේ නැහැ වා CID එක එක්කනේ ගියේ ඈ දැන් වාට වෙඩි තියන්න එකම හේතුව CID එක කෙනෙක් ෆොටෝ එක ලීක් කරලා තිබුණා Facebook එකට වාගේ ෆොටෝ එක මගේ පෝස්ට් එක මගේ මාත් එක්ක මයින්න ෆොටෝ එක ලීක් කරලා තිබුණලු ඒක තමයි නැතනම් මම කෝල් කරපුවා දන්නවනේ අම්මා CID එක ෆොටෝ එක ලීක් කරා කාටද ලීක් කරේ Facebook එකේ දාලා තිබ්බා කිව්ව මට යාළුවෝ කාගේ Facebook එකේද එයාගේ Facebook එකේ දාලා තියෙන නැති මේ CID කාර්යය ඔව් අයියෝ දැක්කද CID එක තමයි දැනන් ඉදියේ මෙයා තමයි මේ ඔත්තුව දුන්නේ කියලා. එතකොට ඒක සහරාන් දැනගන්නවා. හරිද? හරි. ඊට පස්සේ මේ චමදිත අහනවා මේ සහරාන් සහර බුදු පිළිම කඩපුවේ මහා මොලකරු දෙන්න ඇල්ලුවේ නැත්තේ ඇයි කියලා. අහලා බලන්නකෝ ඒකත්. හිතෙන්නේ හිතාමතා ෂාහිඩ් සාදික් ඇල්ලුවේ නැහැ කියලාද? එහෙම තමයි වෙන්න ඕනේ එහෙම තමයි. එතකොට සහරාන් ඒත් එහෙමයි. ඒත් එහෙමයි. හිතාමතා ඇල්ලුවේ නැහැ. ඒ කියන්නේ CID එකට තොරතුරු තිබුණා. ෂාහිඩ් සාදික් සහ සහරාන් කොහෙද ඉන්නේ කියලා තොරතුරු දැනගෙන හිටියා. ඒත් ඇල්ලුවේ නැහැ. එතකොට මේ බුදු පිළිම කඩලා මේ වනාතිවිල්ල ලැප්ටොප් මේ පිටිපස්සේ ඔක්කොම හිටියේ මේගොල්ලෝ තමයි. නමුත් ඇල්ලුවේ නැහැ. ඇල්ලුවේ මොකක්ද හේතුව? අර හිතන්න පුළුවන්ද? ඇයි ශානිලා බේසේකර ආවා කිව්වනේ ලැප්ටොප් එකට. දැන් අද මේක දැන් වෙන පැත්තකට දුවනවනේ. අපි දන්නේ නැහැ. මෙතන සලේලා හිටියද, ගෝඨාබේ හිටියද? ඒවා අපි දන්නේ නැහැ. ඒවා ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නන්නේ. ඔව්. මේක අපිට අවශ්‍ය මෙතන අහිංසක මිනිස්සු 200 ගාණක් මැරුණා. අපිට සාදේ සුද්ධ කරන්න ඕනෙත් නැහැ. ගෝඨාබේ සුද්ධ කරන්න අපිට අවශ්‍යත් නැහැ. ශානියා බේසේකර මරන් කන්න ඕනෙත් අපිට නැහැ. රවිසෙන් අපිට නැහැ. නමුත් මෙතන කොහෙද වරදුනේ කියන එක අපි හොයලා යන්නේ. හරිද? නමුත් ඔයා මේකේ ප්‍රධානතම පුද්ගලයා සමාජයේ මානසිකව ඔක්කොම වටනවා. දැක්කද කොහොමද වැඩේ වෙලා තියෙන්නේ? දැන් මම කිව්වේ මම ශානිලා රවිලා ගැන වැරදියට වටහාගෙන ඉඳී කියලා මම හිතුවේ මේක මේ සහරාන් ගැන දන්නේ නැහැ මේක මෙහෙම ගහයි කියලා හිතුවේ නැතුව ඇති කියලා. නෑ. මේච්චර දරුණු පොරක් මේ වගේ කෙනෙක් කියලා සහරාන් ගැන A to Z දැනන් ඉඳලා තියෙනවා මේ CID එක. එතකොට එහෙම කෙනෙක් ගැන නිවුස් එකක් ආවම 57 පාරක් කියලා ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා ඉන්දියාවෙනුත් කියලා මේ හෙට ගහනවා කියලා මේ කට්ටිය තමයි ගහන්නේ කියලා මේ ප්‍රත්‍යංග වලට තමයි ගහන්නේ කියලා සානි රවි මේක දැක්කේ නැහැ වගේ ඉන්දිය කොහොමද? ඔන්න දන්නේ නැතුව සහරාන් එවෙලේ මේ අයියෝ ඕක ගණන් ගන්න ඕනේ නැහැ කියලා හිතානම් ඉන්න පුළුවන්. එහෙම නැහැ. A to Z දන්නවා මෙයා ත්‍රස්තවාදියෙක් කියලා. පුපුරන ද්‍රව්‍ය හැම එකම තිබිලා තියෙනවා. එතකොට බෝම්බයක් හදන්න තව එක කුඩයි නැත්තේ කියලා දන්නවා. හරිද? එතකොට එහෙම දැනන් ඉඳපු CID එක හරිද? එහෙම දැනන් ඉඳපු CID එක ඇයි මේකට ඇක්ෂන් එකක් ගත්තේ නැත්තේ මේ 21 මිනිස්සු 200 ගාණක් මැරනකොට? ඇයි ඇක්ෂන් එකක් ගත්තේ නැත්තේ? ඒ මිනිස්සු එනං අදලත් ඉන්න ඔය ටික ඇල්ලුවා නම් අල්ලන්න ඕනේ අඩුම ගානේ ඒ පල්ලි වලට පොලිසිය දෙන්න ගාලා දාලා චෙක් කරා නම් එහෙනම් අර පොලිසිය දෙන්නෙක් විතරක් නැති වෙයි ඕන්න. එච්චරයි වෙන්නේ එහෙනම්. හැබැයි ඒකක් කරේ නැහැ මේක වෙන්න ඇරියා.
මේක වෙන්න ඇරියා. එච්චරයි කියන්න තියෙන්නේ. මේක වෙන්න ඇරියා. මෙයාලා මේ ඔක්කොම එකතුලා මේක වෙන්න ඇරියා. ඇරලා මෙයාගේ මේ දේශපාලන වාසිය ගන්න. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. මේවට නම් ඉතින් හෙන තමයි ගහන්නේ. හෙන ගහන්නේ මේ වගේ කරන තුප්පයි වැඩවලට. දැන් ඒවට අර සලේවයි ගෝඨාභයවයි කොහෙවත් නැති බුද්ධියන් හමුදාවයි ඔක්කොම අල්ලලා මේ ඔක්කොම කළා ගහලා තියෙන්නේ මුස්ලිම් අන්තවාදී. ඒක පුපුරලා තියෙන්නේ ක්‍රිස්තියානි පල්ලිවල. මේකට මේ සිංහල මිනිස්සු තමයි පලි. සමවේදනීය කර්මය පළ දෙනවා දැක්කනේ අර එක එකාට පළ දෙන හැටි. ඔය සහරාන්ලත් එක්ක සහරාන්ලව බේරගන්න එහෙට ගියවුන්ගේ තමයි අකාලේ සමහර ළඟ හිත මිත්‍රෝම නැති වෙන්නේ. බලන් ඉමු අපි.